වැස්ස පායනකොට අපි දකින දේ දුන්න උණුසුම් දවසක තාරපාරවල් වල අපි දකින මිරිඟුව ඒ වගේම වතුර වීදුරුවක් ඇතුලේ අපිට පෙනෙන නැමුණ පැන්සල මේවා එදිනෙදා ජීවිතයේදී අපිට දකින්නට ලැබෙන ඒත් මදක් වෙනස් පුදුමාකාර සිද්ධීන් කිහිපයක්. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ සිද්ධීන් තුනම විස්තර කරන්න පුළුවන් සරල විද්‍යාත්මක සංසිද්ධියක් ගැන. ඒ තමයි සාමාන්‍ය පෙළ විද්‍යාව පාඩමේදී අපි ඉගෙන ගන්න ආලෝක වර්තනය කියන සංසිද්ධිය. ආලෝක වර්තනය කියලා සරලවම අදහස් වන්නේ ආලෝක කිරණ එක මාධ්‍යයක ඉඳලා තවත් මාධ්‍යයකට යනකොට ආලෝක කිරණ නැමිලා ගමන් කරනවට. ඒ නිසා ආලෝක කිරණ මුල් ගමන් මාර්ගයෙන් අපගමනය වෙලා වෙනත් ගමන් මාර්ගයක ගමන් කරනවා. මෙම මාධ්‍යවලදී ආලෝක කිරණ ගමන් කරන වේගය වෙනස් වුණොත් තමයි මේ වර්තන සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ආලෝක වර්තනයේදී ආලෝක කිරණ නැමිලා ගමන් කරන හැටි පොත්වල තියෙන දිව්‍යමය රූප සටහන් වලින් දැකලා තිබුණත් ඇත්තටම මේ ආලෝක කිරණ වර්තනය වෙන හැටි දැකලා තිබුණද? එහෙනම් අපි දැන් ගෙදරදිම ආලෝක වර්තනය වෙන හැටි බලා ගන්න පුළුවන් සරල ක්‍රියාකාරකමක් සිදු කරන ආකාරය බලමු. මුලින්ම අඟලක විතර ඝනකම තියෙන ඍජු ෆෝම් පටි කපාගෙන ඒවා එකලස් කරගෙන පෙට්ටියක් හදාගන්න ඕනේ. ඊළඟට විනිවිද පෙනෙන කඩදාසියක් අරගෙන උත්තල හා අවතල කාචවල අච්චු හදාගන්න ඕනේ. ඒවායේ කොටස් අලවන්න අපි සිලිකන් මැලියම් තුවක්කුවක් පාවිච්චි කරනවා. ඊළඟට අපි කාචය හදන මාධ්‍ය ඒ කියන්නේ ජෙලටින් ද්‍රාවණය හදාගන්න ඕනේ. ඒ සඳහා ජෙලටින් කුඩු වැඩිපුර ප්‍රමාණයක් උණු වතුරේ දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ද්‍රාවණයට රතු වර්ණ බිඳුවක් දාලා රතු පාටට වර්ණ ගන්නවා. ලබාගත් ද්‍රාවණය අපි හදාගත්ත අවතල හා උත්තල කාචවල අච්චු වලට වක් කරලා මිශ්‍රණය හොඳින් සවි වෙනකම් පැය කිහිපයක් තියන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා මෙන්න මේ වගේ ජෙලටින් උත්තල කාච හා අවතල කාච. දැන් මෙම කාචවලට ලේසර් කදම්බ යොමු කරලා අපිට පුළුවන් ආලෝකයේ වර්ධනය වන ආකාරය බලා ගන්න. මුලින්ම අපි බලමු උත්තල කාච ගැන. ජෙලටින් උත්තල කාචය මේ විදිහට සමාන්තර සරල රේඛා ඇඳලා තියෙන පොළේ උඩින් තියලා මේ රේඛා දිගේ ලේසර් කදම්බ යොමු කරනවා. එතකොට අපිට පේනවා උත්තල කාචයෙන් ආලෝකයේ වර්ධනය වන හැටි. කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා තියෙන මධ්‍ය රේඛාව ඔස්සේ යන කිරණ වර්ධනය වෙන්නේ නැහැ. කෙලින්ම ගමන් කරනවා. මධ්‍ය රේඛාවට ඉහළින් සහ පහළින් ඊට සමාන්තර රේඛාව ඔස්සේ යන ආලෝක කිරණ මේ විදිහට මධ්‍ය රේඛාව දෙසට නැවෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය උත්තල කාචයකින් වගේම මෙම කාචයෙනුත් ආලෝක කිරණ අභිසරණය වෙනවා. අවතල කාචවලදී මධ්‍ය රේඛාව ඔස්සේ යන කිරණ වර්ධනය වෙන්නේ නැහැ. ඒත් ඊට ඉහළින් සහ පහළින් යොමු කරන කිරණ මධ්‍ය රේඛාවෙන් ඉවතට වර්ධනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අවතල කාච වගේම මෙම කාචයනොත් ආලෝක කිරණ අපසරණය වෙනවා. අපි මේ වෙනකම් කතා කරේ ඝන මාධ්‍යයෙන් හදපු ගහනතර කාච ගැන. ඔයාලා විද්‍යා පාඩමේදී ඉගෙනගෙන තියෙන්නේ මේ ගහනතර කාච ගැනම තමයි. ඒත් ඔයාලා කවදා හරි විරල මාධ්‍යේ ඒ කියන්නේ වාත කාච දැකලා තිබුණාද? අපි දැන් බලන්න යන්නේ මේ වාත කාච හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට කලින් හදාගත්ත කාචවල අච්චු ඕන වෙනවා.
අපි හදාගත්ත ඍජුපෝම පෙට්ටිය ඇතුලේ කාචවල අච්චු තියන්න ඕනේ. ඊට පස්සේ අච්චු වල ඇතුළ හැර අනෙක් සියල්ල ජෙල් ටින් වලින් පුරව ගන්නවා. ඒවා පැය කීපයක් තිබ්බාම අපිට උත්තල සහ අවතල වාත කාච ලැබෙනවා. මෙම වාත කාච ලේසර් කදම්බ හමුවේ හැසිරෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. උත්තල වාත කාචයට ලේසර් කිරණ සමාන්තරව යොමු කරාම ඒව මධ්‍ය රේඛාවෙන් ඉවතට හැරෙනවා. සරලවම ගත්තොත් උත්තල වාත කාච සාමාන්‍ය අවතල කාචයක් වගේම හැසිරෙනවා. අවතල වාත කාචයට ලේසර් කිරණ සමාන්තරව යොමු කරාම ඒවා මධ්‍ය රේඛාව දෙසට හැරෙනවා. ඉතින් අවතල වාත කාච හැසිරෙන්නේ සාමාන්‍ය උත්තල කාච වගේ. ඉතින් අපි සරල ක්‍රියාකාරකමක් තුලින් ආලෝකය උත්තල හා අවතල කාච වලින් වර්තනය වන ආකාරය සලකා බැලුවා. ඝන කාච වගේම වාත කාච ගැනත් ඉගෙන ගත්තා. ඔයාලටත් පුළුවන් ගෙදරදීම මේ ක්‍රියාකාරකම කරලා බලන්න. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝවකින් නැවත හමු වෙමු.